දැන් මේ සිවුර පාවිච්චි කරන්නේ අපි අර්ථයකින්. ඉතින් පාවිච්චි කරලා ඔය සිවුර දුර්වල වෙනකොට ඒක අපිට පුළුවන් අඳනයක් විදියට පාවිච්චි කරන්න. ඒකත් දුර්වල වෙනකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ සිවුර ඇඳ ඇතිරිලි වගේ නිකන් පහසුවෙන් සැතපෙන්න පාවිච්චි කරන්න දාන්න පුළුවන්. ඒත් දුර්වල වෙනකොට පාපිස්සට දැන් සාමාන්‍ය මිනිස්සෙක් සිවුරක් පාපිස්සට ගන්න නැහැනේ. බලන්න මේ සිත උපේක්ෂා සාගත කෙනෙක්ගේ විදික්‍රම. එතකොට ඒ කෙනාට ඒක පුළුවන් පාපිස්ස. ඒ පාපිස්සක් විදිහට ගන්න. කලින් පොරවපු සිවුර ගැන නිමිති ඔළුවේ නැහැනේ. ඊට පස්සේ පාපිස්සට ගන්න කිව්වා. පාපිස්සට අරගෙනත් බැරි වෙනකොට අර නිමිති තිබ්බම තමයි අපෝයි මේක කොහොමද පාපිස්සට ගන්නෙ? මේක මේ පොරවපු සිවුර නේද මේ පාගන්නේ කියලා කෙනෙකුට හිතෙන්නේ නැහැ. නැහැ. සංස්කාරයන්ගෙන් ක්‍රමානුකූලව සිත මිදෙන්න පටන් ගත්තට පස්සේ එහෙම මොකක්වත් හිතෙන්නේ නැහැ ඇත්තටම පිටනොත්. ඒකටත් අරගෙන ඊට පස්සේ දැන් පාපිස්සට අරගෙනත් ඔක කකුල පිහලා දුර්වල වෙනවනේ. දුර්වල වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය බිත්තිය කුටි හදාද්දි බිත්තියටම තියලා මැටි ටිකක් ගහන්න කියලා. ඇයි? සතර මහා ධාතුවටම එකතු වෙන්න දීලා පැත්තකට වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් රහතන් වහන්සේගේ සිවුර පාපිස්සට ගන්න කිව්වම ඒතර පාපිස්සට ගන්නකොට රහතන් වහන්සේට විතරද පෑගෙන්නේ ඕක? කුටියටනේ ඔක්කොටම පෑගෙනවා. රහතන් වහන්සේ නමක් දරාගත්ත සිවුර බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක දුර්වල වෙනකොට පොරවන්න බැරි නම් පින්වත් මානෙනි ඊට පස්සේ විකල්ප ක්‍රමවලට ගිහින් අන්තිම වෙනකොට ඕක පාපිස්සටම ගන්න කිව්වා. ඒ පාපිස්ස පෑගෙන්න බැරිද? ඒ රහතන් වහන්සේට දන් දෙන ඉන්න ශ්‍රාවකයට පෑගෙන්න බැරිද? පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මී කොච්චර දියුණු එකක්ද. එතකොට දැන් අද නම් අපි ඔහොම එකක් දැක්කොත් එහෙම සමහර විට ඒ සංඝයා ගැනත් ගරහාවක් හදා ගන්න පුළුවන්. මේ බලන්නකෝ සිවුර දාලානේ පාපිස්සට කියලා. එතකොට අර මේ ඒකට හේතුව යාට කලින් සිවුර දරාගෙන හිටපු බවත් පේනවා. ඒක දැන් බිමට දාලා කියලාත් පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක වදාලා අන්තිමට මොකද දැන් ඔක පාපිස්සටත් ගන්න බැරි අවස්ථාව වෙනවනේ එක වෙලාවක්. ඒකෝක දැන් ඔය කුටි හදද්දි කුටියට මෙහෙම තියලා බිත්තියටම තියලා මැටි ගහනවනේ කාලේ. ඒ කාලේ පතුරු තියලා ලී තියලා ඒකට මැටි ගහනවා. ඒ මැටි ගහනකොට එමීට ඕකත් තියලම මැටි ගහන්න කිව්වා. සිදුරු ටික වැහිලා හොඳට මැටි ටික හිටී කිව්වා. ඒ තමයි මේ සතර මහා ධාතුවටම එකතු වෙන්න දෙන එක. සංස්කාරයන්ට බර නොවුණු සිතක් හැම වෙලාවකම එහෙම තමයි. සංස්කාරයන් සමග ඇයි හොඳයි කාම්පාන සිතක් මේක පෙරෙවි රහතන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ මේක පෙරෙව්වේ. ඉතින් මේක බොහොම පරිස්සමට තියන්න ඕන. මේක බුද්ධ ආසනෙකුත් හදන්න ඕන මේකට. ඉතින් මේක තියලා එන අයට පෙන්වන්න ඕන, වඳින්න ඕන, මේක කරඬුවක දාන්න ඕන. ලොකු කතා ඔක්කොම සංස්කාරයන් සමග ඇයි හොඳයි කම්පාන කෙනෙකුටයි අදාළ. බුද්ධ ශාසනයේ සිත විසංකාරගත වෙන පැත්තට යනකොට එයා ස්වභාව ධර්මයටම එකතු වෙන්න දීලා අත් දෙක බැඳ ගන්නවා එච්චරයි. ලෝකේ රහතන් වහන්සේලා නම් ඉන්නේ කවදාවත් සෑයවල් හැදෙන්නේ නැහැ. ඔක්කොම රහතන් වහන්සේලා නම් කවදාවත් සෑයවල් හදන්නේ. එතකොට සෑයවල් හදන එක නරකද? නෑ. මේ පෘථග්ජන කෙනෙක්ව ධර්මයෙන් ඔසවලා තියන්න යාට විදික්‍රම වුණනේ. විදික්‍රේක පාර ධර්මයේ විදර්ශනාව පැත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තට සාමාන්‍ය මිනිහෙක් කරවන්න බෑනේ. කොහොමද සාමාන්‍ය කෙනෙක් කරවන්නේ එහෙම එකපාර? ඒ නිසා යාව කන පිට හරවන එක පටන් ගන්න ඕනේ එතනින්. ඒක නිසානේ පින්වත්නි හොඳට බලන්න. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි ලස්සන දෙයක් කරනවා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙටම සාදු කියන්න පටන් ගන්නවා මුලින්ම. පවතින ලෝකෙට බොහොම හොඳයි කියලා තමයි පටන් ගන්න. ඒක හොඳයි, ඒ විදිය හොඳයි. මෙහෙම ඒ කරමු ඊට වඩා හොඳයි කියලා පටන් ගන්න. මිදුහාරුණත් ලංකාවට ඇවිල්ලා. ඉතින් ගස් වලට වැන්දා, ගල් වලට වැන්දා. පර්වත දිහා බලන මිනිස්සු යාඥා කරන්න පටන් ගත්තා. චිත්තරාජ කාලවේලට යාඥා කළා. ඒ කාලේ මිනිසුන්ට ඔච්චරයිනේ තිබ්බේ. ඒතර මිහිඳු මහ රහතන් වහන්සේ කරා හොඳයි ඕක හොඳයි. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ සෑයකට ඕක කරන්න.
කියලා ඉක්මනට ධර්මාශෝක රජුරෝ ළඟට යවලා මේ සුමන සාමණේර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වළඳපු පාත්‍රයේ පුරවල ධාතුන් වහන්සේලා මෙහෙට එවුවා. මෙහෙට වැඩම කරගෙන ඇදුවා සෑයවල් හැමතැනම. එතකොට මිනිසුන්ට අර චිත්තරාජ කාල වේල වෙනුවට පෙනුනේ රහතන් වහන්සේලා. චිත්තරාජ කාල වේල වෙනුවට පෙනුනේ සෑය. එතකොට මෙයාලට හිතුනේ මොකද්ද? අනේ මේ අපි කලින් කරා වගේමනේ දැනුත් කරන්නේ. එහෙනම් මේ අපි අතර ලොකු වෙනසක් නැහැ. එතකොට ලොකු වෙනසක් තියෙනවා කියලා දැක්ක ගමන් මේ සාමාන්‍ය මිනිහෙක් වෙනස් වෙන්න කැමති නෑ එකපාරට. එතකොට එයා උපාය මාර්ග ඔස්සේ වෙනස් කරන්න ඕන. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ රහතන් වහන්සේලා නම් හැමෝම සෑයවල් හැදෙන්නේ සතර මහා ධාතුවට මේකතු වෙන්න දීලා පැත්තකට වෙනවා. සතර මහා ධාතුනේ ඉතින් සතර මහා ධාතු වලටම එකතු වෙන්න ඕන. එතකොට අර විසංකාරගත නොවුණු සිත් තියෙන මිනිසුන්ට සංස්කාරයන්ගේ කුසලාර්ථය හඟවන්නට අර සතර මහා ධාතුවට එකතු වෙන්න ඕන ටික අපි මැදින් අරගෙන සෑයක හදලා මේ වඳින්න පුරුදු කරනවා. ඇයි අර අකුසල සහගත සිත් පැත්තට බර වෙච්ච මිනිසුන්ට ඒ කුසල් සිත නව ආධ්‍යාත්මික ප්‍රබෝධයක් හදලා දෙනවා. ඉතින් පින්වත්නි මේ විදියට දකින්නකොට ඔයාලට තේරේවි හැම දෙයක් ගැනම බුද්ධ ශාසනය මැදහත් බව. අයහපත කියලා දෙයක් ලෝකේ නැති බව. යහපත කියලා දෙයක්වත් ලෝකේ නැති බව. අයහපතවත් යහපතවත් කියලා දෙයක් ලෝකේ බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ වදාළ එකම දේ සිත උපේක්ඛා සහගත කරගෙන මදහත් කරගෙන වර්තමානයේ තුල සංස්කාරයන්ගේ Nirodhaය දකිමින් ඒ Nirodhaය තුල පිහිටා ලෝකේ අතෑරලා දාලා තණ්හාව ගෙවලා දාලා සදාතනික අවිද්‍යාවෙන් ගැලවිලා අමා නිවනට ශ්‍රාවකයව සේන්දු කරන පණිවිඩයක් නේද අපගේ බුදුරජාණන්සේ වදාළේ කියලා ධර්මයෙන් බැලුවහම පේන්න ගන්නවා. එතකොට මේවා එකපාර කියලත් බෑ. මේවා නොකියත් බෑ දැන්. මේවා එකපාර කියන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් මේවා කියන්න ආයේ වෙලාවක් හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා මේවත් විටින් විට කියන එකයි හොඳම දේ. පින්වත්නි මේ ජීවිතයේ අද ලංකාවේ මිනිසුන්ට සත්‍ය අවබෝධය කරා යන්න බැරි එකම හේතුවයි තියෙන්නේ. ඒ මොකක්ද දන්නවද? ලංකාවේ මිනිසුන්ට උග්‍ර සද්ධාාවක් පමණක් තියෙන එක. උග්‍ර සද්ධාවකට මේකල අවබෝධය කරා අරන් යන්න බෑ. උග්‍ර සද්ධාවකට අරන් යන්න බෑ. ඒතර උග්‍ර සද්ධාවක් තියෙන කෙනාව සද්ධාව විසින්ම නිවන් මාර්ගයේ තුල නවත්තනවා. උග්‍ර සද්ධාව ඕනම කරනවා. ඒතර මේ සද්ධාවත් එක්ක මේ ඇත්තටම සද්ධාව බැඳී පවතින්නේ අනුමාන ඥානයකට. දැන් ඔයාලා සද්ධාවෙන් ඉන්නේ බුදුරජාණන්සේ දැකලාද? නෑ. උන්වහන්සේගෙන් බණ අහලාද? ඒත් නෑ. රහතන් වහන්සේලාගෙන් අහලාද? ඒත් නෑ. එතකොට ත්‍රිපිටකේ ලියපු අය දැක්කද? ඒත් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මේ මිහිමත පහළ වුණා කියලා විශ්වාසයක් අපට තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ස්ථිරව බුදු කෙනෙක් මේ මහ පොළොවේ හිටියා. මම මේ කියන එක තේරුම් ගන්න. අපිට මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන්නේ අනුමාන කතාව. ආනුමානික ඥානය. එතකොට මේ අනුමානය අපේ අත්දැකීමක් නෙමෙයි. අපි අහගත්ත කතාවක්. අන්නේ අහගන්නකොට සද්ධාව තමයි ඒ අනුමානය මත අපිව තහවුරු කරන්නේ. අනුමාන කරගත්ත දේ මත අපිව තහවුරු කරන්නේ සද්ධාව. අපි බුදුරජාණන්සේ කළා නෑ. අපි පිළිම දැක්කේ. පිළිම වලින් බුදුරජාණන්සේ පේන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ තවදුරටත් පිළිම හදන එක කිසිම තේරුමක් නැහැ. පිළිම වලින් බුදුරජාණන්සේ පේන්නේ නැහැ. බුදුරජාණන්සේ මේ පිළිමිට වඩා හාත්පස වෙනස් කෙනෙක්. ලංකාවේ හදලා තියෙන පිළිම තියෙන්නේ ඒවා මේ කලාකාරයෝ යාළගේ හිතේ ඇඳිච්ච හේවණැල්ලකට අනුව කරපු වැඩක්. කලාකාරයෝ අනික ඒ කලාකාරයෝ සද්ධාවෙන් කරපු වැඩක් නෙමෙයි. යාළගේ කලාත්මක හැකියාව උපයෝගී කරගෙන මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා බුදුරජාණන් වහන්සේව
නිරූපණය කළා. සාමාන්‍ය ඇත්තටම බුදුරජාණන් වහන්සේ දකින්න ක්‍රමයක් තියෙනවා. මට ඔය කැලෑවක සානස් නමක් කිව්වා. ඒක හරි. ඒ කතාව ඇත්ත. සාමාන්‍ය ඉතිපිසෝ පාඨයේ විතරක් ලක්ෂ වාරයක් විතර කියනකොට උන්වහන්සේ බොහොම සිහිනුවණින් කියපු කතාවක් ඒක. ඒක හරියටම හරි. 75000ක් විතර කියනකොට බුදුරජාණන් වහන්සේ දර්ශනීය වෙන්න පටන් ගන්නවා කිව්වා. හරියටම හරි ඒක. ඒක මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බණ එහෙම කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේව ඉතිපිසෝ පාඨයේ තමයි මේ ලෝකේ තියෙන ප්‍රබලම පාඨය. වෙන මොකුත් ඕනේ නැහැ පින්වත්නි. ඉතිපිසෝ පාඨයේ මතුරන්න පුරුදු කරන්න. පුරුදු වෙන්න. ඔය නාවුයන ආරණ්‍ය සේනාසනේ එහෙම පුරුද්දක් විදියට ඒක කරන්නේ. පුරුද්දක් විදියට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා නිතර සජ්ජායන කොච්චර දෙයක්ද? මේ දැන් එක එක පොත් පෙරල් පොත් දීලා අපිට කියනවා මේව සජ්ජායනා කරන්න කියලා. මේ වලට යන්න එපා. එක එක පොත් දෙනවා පැවිදි අය. හරි මේ එක එක පොත් ගෙනත් දෙනවා. ඒතකොට ඒගොල්ලෝ වෙන වැඩක් ඔය කරන යන්නේ. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල රැකෙන්න ඉතිපිසෝ පාඨය විතරක් ඇති. ඒ ඉතිපිසෝ පාඨය නිතර වාහනේ යනකොට දැන් මම පුරුද්දක් විදියට මම කරන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම වැඩ ඉන්න තැන ඉඳලා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව හරියට එනකම් මම ඉතිපිසෝ පාඨය කියනවා. මම හැමදාම කියන්නෙත් නෑ. හැමදාම මං කියන්නේ. ඉතින් මම වාහනට ගොඩ වෙච්ච වෙලාවෙ ඉඳලා පාර්ලිමේන්තුව හරියට එනකන් ඉතිපිසෝ පාඨය කියනවා. හරි ලේසි හදාගෙන මේ ඇඟිලි වලින් හදා ගන්න පුළුවන්. මේම හදාගෙන කියනවා. ඉතින් මේ එක වාහනේට ගොඩ වුණාම පොඩි පුරුද්දක් කරගන්න. මොකද්ද වාහනේට ගොඩ වෙලා කොයි වෙලෙත් කතා කරන්න. මොකද්ද තියෙන්නේ ඉච්චර කතා කරන්න. ඒ වගේ පොඩි දේවල් ඒවා වුණා. හරි ලස්සන දේවල් ඒවා. එතකොට එදාට තේරෙවි මේ බුදුරජාණන් වහන්සේ පිළිමිට වඩා කොච්චර වෙනස් කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිමිට වඩා කොච්චර වෙනස්ද කියලා තේරෙවි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ අපි හිතනවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්. ඒ කියන්නේ වෙනස් කියන්නේ මේ ප්‍රතිමා අවුල් කියලා එහෙම නෙමෙයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම කෙට්ටු කෙනෙක් ඇත්තටම. බුදුරජාණන් වහන්සේ මහත කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බොහොම කෙට්ටුයි. කෘෂ ශරීරයක් උන්වහන්සේට තිබ්බේ. ඒකට හේතුව තමයි මේ සාමාන්‍යයෙන් අවුරුදු 6ක් විතර දුෂ්කර ක්‍රියා කළොත් අවුරුදු 6ක් විතර කෑම ගන්න නැතුව ඇඟ හැකිලුනොත් පෘෂ්ටිමත් ඇඟක් හැකිලුනොත් අවුරුදු 35න් පස්සේ ආය හැදින්නේ නැහැ ඇඟ. ඒක වේගෙන් හැකිලුනොත් ඇඟ. මේ අපි කියන්නේ අපි මේ නිකන් අපි ඩයට් කරනවා වගේ අපි සමහර ප්ලෑන් කරන්නේ අපි ඩයට් ප්ලෑන් එකක් හදාගෙන අපි ඒ කරනවා වගේ නෙමෙයිනේ. වළඳලම නෑ මාස ගණන්. ඒතර මේ ඇඟ හැකිලෙන්න ගන්නවනේ. එතකොට ආය මේ ඇඟේ පින්වත්නි මේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ආය නැගී සිටින්න ජවයේ එන්නේ නැහැ. වියපත් වීම ආරම්භ වෙන්න ගන්නවා. එතකොට ආය හැදෙන්නේ නැහැ. සාමාන්‍ය අවුරුදු 16 ඉඳලා විතර මේ වගේ එකක් කළොත් 20න් ආයෙත් හදන්න පුළුවන් ආය ඇඟ. ඉතින් බුදුරජාණන්සේ මහත කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේ කෙට්ටු කෙනෙක්. උන්වහන්සේට බොහොම කෘෂ ශරීරයක් තිබුණේ. ගොඩාක් මහතත් නැහැ. ගොඩාක් කෙට්ටුත් නැහැ. ඉතින් ලංකාවේ මිනිසුන්ගේ සද්ධාවේ හැටියට තමයි ඔය පිළිම හදලා තියෙන්නේ. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපි පටිච්චසමුප්පාදෙන්මයි දකින්න ඕන. ඒ නිසා බුදුරජාණන්සේගේ රූපකාය කොහොම එකක්ද කියලා අපිට එච්චර වැදගත් නෑ. බුදුරජාණන්සේ මෙකල ධර්මකායෙන් දැක ගන්නයි උත්සාහ කරන්න ඕන. එතකොට මේ ධර්මකායෙන් දැක ගැනීම පිණිස සද්ධාව කියන්නේ මා පුදුම ප්‍රතිබල සම්පන්න දෙයක්. හැබැයි අධික සද්ධාව විසින් ප්‍රඥාවට දොර වහන්න පුළුවන්. ප්‍රඥාවෙන් විමර්ශනයට අදාළ දොර වහලා දාන්න පුළුවන්. සද්ධාව විතරයි පේන්නේ, ගාථා විතරයි පේන්නේ. වන්දනාව විතරයි පේන්නේ. නිතුරු ප්‍රඥාවට අදාළ අවකාශය සම්පූර්ණයෙන් වහලා දාන්න පුළුවන්. අධික සද්ධාව. ඒක විදර්ශනා උපක්ලේශයක් විදිහට ධර්මයේ පෙන්වලා තියෙනවා. විපස්සනා උපක්ලේශයක් විදිහට ඒක පෙන්වනවා අධි සද්ධාව මහන්නි විපස්සනාවේ උපක්ලේශයක් බව. ඒ කියන්නේ සද්ධාව හොන්නේ නැද්ද? සද්ධාව නැත්තම් මොකුත්ම කරන්න බෑ පින්වත්නි. සද්ධාව නැති වුණොත් ඔය පිනතුරු මොකුත් කරන්න බෑ. පින්වත්නි මේ හරියට මේ සද්ධාව කියන්නේ ඔරුව වගේ. සද්ධාව කියන්නේ ඔරුව වගේ. ඊතර නිවන වගේ. පැදීම කියන්නේ ප්‍රඥාව වගේ. ඒ ඔරුව විතරක් තිබිලා හරියන්නේ නැහැ. පැදීමක් නැත්තම්.
එතර යාට විද්‍යාමාන වෙන්නේ නැහැ නේ. එතරට යනවා කියලා එකක් නැහැ. අද මිනිසුන්ට ඔරුවක් තියෙනවා. ඒකේ කැටයන් විතරයි තියෙන්නේ. ඒ ඔරුව කැටයන් කරලා වැඩක් නැහැ පින්වත්නි. ඔරුව තියෙන්නේ එතර වීම පිණිස, එතර වීම පිණිස ඇති වෙන ජවය පැදීම කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ පැදීම පිණිස අවශ්‍ය ශිල්පීය කුසලතාවයක් තියෙනවා. ඔරුවක් පදිනවා නම්, පාරුවක් පදිනවා නම් හබල් ගන්න ඕන. හබල් ගන්නවා වගේ තමයි සතර සතිපට්ඨාන. හබල් ගන්නවා වගේ. එතකොට මේක මහා විශාල ක්‍රියාවලියක්. මේක ස්වභාවික ක්‍රියාවලියක්. නිවන් මඟ කියන්නේ ස්වභාවික ක්‍රියාවක්. ඒකනේ ඔරුව ගැන කියලා නිවන් ගැන කියන්න පුළුවන්. තාද මිනිසුන්ට තියෙන ඔරුව තියෙනවා. පැදීමකුත් නැහැ. හබලත් ඔහේ තියෙනවා. ඉතින් හබලත් පැත්තකින් තියෙනවා. මේක හබල බව දන්නවා. සතර සතිපට්ඨානින් තමයි අවබෝධය කරා යන්න පුළුවන් කියලා දන්නවා. එච්චරයි දන්නේ. මේක ඕනමයි කියලා දන්නවා. ඒ කියන්නේ ඊතර වෙනවා නම් හබල් ගන්න ඕන බව දන්නවා. මේ හබලින් හබල් ගන්න ඕන විදියක් දන්නවා. දෙපැත්තෙන් හබල් ගන්න ඕන විදියත් එයා දන්නවා. හබලක් තියාගෙන ඔරුවේ වාඩි වෙලා ඉන්නවා වගේ මා දුර්වලකමක් අපිට තියෙනවා. එතකොට හබල් ගාන එක තමයි පින්වත්නි මේ පුද්ගලයන්ගේ සතර සතිපට්ඨාන ජාවේ. ඒක ඇතුලේ සම්පූර්ණ කෘත්‍ය පැදීම කියලා අපි කියන්නේ. සම්පූර්ණ යාගේ චර්යාත්මකව කායිකව ඇති වෙන චලනයන්. ඊට පස්සේ හබල නිශ්චිත දිශානතියකට දෙපැත්තෙන් හබල් ගාන රටාව. ඒ රටාව ඇතුලේ ඔරුව ඉස්සරහට ඇදෙන දිශානති තාම මනවින් අඳුර මේ ඔක්කොම ඉති කතාව ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේ කෘත්‍ය කෙරෙහි ඇති වෙන ජවය තමයි සම්මා වායාමය කියලා කියන්නේ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ. ඒකට. වීරිය කියන්නේ. ඉතින් මේක ඇතුලේ සමහර විට අපිට හරියටම තොටුපොළ පැත්තටම නොයන්න පුළුවන්. කියන අරහත්ත්වේ කරාම අපි යන්න නැති වෙන්න පුළුවන්. සමහරට අපි ගොඩ වෙන පැත්තකින්. තොටුපොළෙන් තමයි අපිට ගොඩ වෙන්න ඕන. නමුත් අපි තවත් පහළට යන්න පුළුවන් මේ කාලේ. ඒ කියන්නේ අරහත්ත්වේ කරා නොයා සමහරට අපි මෙහි සෝවාන් වෙන්න පුළුවන්. අරහත්ත්වේ කරා යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න එතනදී තව කෙනෙක්ගේ ජවය හම්බෙන්නත් ජවයත් ඕන වෙන්න පුළුවන් සමහරට. තව කෙනෙක්ගේ උපකාරයක් ඕන වෙන්න පුළුවන්. තනියෙන් යාට කරගන්න බෑ. ඒ වගේ මේ කාලේ හොඳ දක්ෂ ධර්මයේ දන්න විනය දාන්න කෙනෙක්ගේ අනුග්‍රහය වුණ බුද්ධ කාලේෙම නැහැ. ඇයි බුද්ධ කාලේෙම නැත්තේ? මේ පදින්න ඕන මේ විශාල ජලාශය තුල අද වගේ රැලි නැඟුන්නේ නැහැ ඒ කාලේ. ඒ කාලේ සංසුන්. එතකොට පදින්න ලේසිනේ. රැලි නගින්න නැති තැනක ආබල් ගාන එක හරීම ලේසි වැඩක්. ඒ කාලේ තව කෙනෙක්ගේ උදව්වක් ඕනේ නැහැ. රැලි නගින්නේ නැහැ ඒ කාලේ. ඒතකොට ලේසියෙන් ඉගොඩ වෙන්න පුළුවන්. හරි ඉලක්කෙට තොටුපොළට යන්න පුළුවන්. මේ කාලේ බෑ. එන්න මේ කාලේ කෙලෙස් බලවත් වෙලා රාග ద్వේෂ මොහ බලවත් වෙලා. ඉතින් මේ වගේ මහ ව්‍යාකූල තත්ත්වයක ඉන්නේ. අද ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ සද්ධාවේ අනුබලය විතරයි. તો සද්ධාවේ අනුබලයේ විසින් අනුමාන ඥානයක් තමයි හදන්නේ. අනුමානෙට. අපි දන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. අපි උන්වහන්සේ දැකලත් නැහැ, කතා බහ කරලත් නැහැ, රාතන් වහන්සේලා දැකලත් නැහැ, සාරිපුත්තහරු දැකලත් නැහැ. අපි ඔක්කොම විශ්වාස කරගෙන ඉන්නවා. එච්චරයි. ඒ විශ්වාසය ආවේ සද්ධාවට. ඒක හොඳම නොද දෙයක්. එතකොට සාරිපුත්තයන් වහන්සේ නමක් හිටියා ඇත්තටම. මොග්ගල්ලාන මහරහතන් හිටියා අපි විශ්වාස කරගෙන කතාවෙන් ආපු එක, පොත්පතින් ආපු එක. හරිද? අතීතේ පුරා විද්‍යාත්මක සාක්ෂි වලින් ආපු ටික. ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් ආපු එක. ඒවා පිළි අරගෙන හරියටම හරි ඒක. ඒතර ඒක තහවුරු වෙන්න නම් එයාට තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? නේ එතකොට මේ පැත්තෙන් පරිස්සම් වෙන්නේ. එතකොට ආනුමානික ඥානීය සද්ධාව සමග බැඳී පවතින එක තහවුරු වෙලා මේ පැත්ත පරිස්සම් වෙන්නේ ධර්මීය ඥානෙ. හොන්තට අහන්න ඕන බුදුරජාණන් වහන්සේ අර ධර්මකායෙන් එයා දකින්න ඕන. අර විශ්වාසවන්තකම අම්මා තාත්තා කියලා, හාමුදුරුවෝ කියලා, පොයට පන්සලේදී කියලා, දහම් පාසලේ කියලා අනුමාන ඥානෙට ලොකු ජවයක් හම්බෙලා සද්ධාවත් හොන්තට මෝරලා උතුරන්න සද්ධාව තියෙනවා. ඒකට ඒ උතුරන්න සද්ධාව තියෙන එක ඇතුලේ පරිස්සම් වීම. ඒක ඇතුලේ අපි තුල ගොඩනැගෙන ප්‍රවේශම් සහගතකම එන්නේ ධර්මීය ඥානෙ. මොකක්ද ධර්මීය? ධම්මකාය ඔස්සේ. දැන් බුදුරජාණන් වහන්සේ රූපකායෙන් අද නැහෙනේ. ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ කියවනවා. අන්න එතකොට එයාට පේන්නේ මොකද්ද? එයාට පේනවා මහ විශාල ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රතිසන්දිය නැවත භවයේ හැසිරෙන එක අරුබුදය. ප්‍රතිසන්දිය භවයේ හැසිරෙන එක අරුබුදේ නම් මේ අරුබුදේ හැදුවේ එයා තුළ ගොඩනැගිච්ච භව සංකාර. ඒ භව සංස්කාරයන් මත එයා එකතුනේ අවිද්‍යාව නිසා.
කියලා එයාට මේ වචන තුන පේන්න ඕන. ඒ වචන තුන ඇතුලෙන් වාලට බුදුරජාණන් වහන්සේ පේන එක තමයි ධර්මකාය ඔස්සේ බුදුරජාණන්. අන්න ඒකෙන් තමයි මේ මුළු ක්‍රියාවලියම තහවුරු වෙන්නේ. මොකද්ද? අනුමාන ඥානයක්. අම්මා කියලා බුදුරජාණන් වහන්සේ නමක් පුතේ හිටියා. උනාන්තේ මෙහෙම කෙනෙක් කියලා. ඉතින් අපිට එහෙමනේ කියලා තියෙන්නේ බුදුරජාණන් මෙච්චර උස කෙනෙක්. මේ වගේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ වඩිනකොට මේ සාමාන්‍ය මේ අපේ ඉන්න ගෙවල් වල වගේ උළුහසකින් යන්න බෑ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අද ඉන්න මිනිසුන්ට වඩා ප්‍රමාණයෙන් යම් වෙනසක් තියෙන්න පුළුවන්. ඇයි? මේ නුවර යුගයට ගිහින් බලන්නකෝ. නුවර යුගයේ හිටපු රජවරුන්ගේ ඇඳුම් තියෙනවනේ කෞතුකාගාරේ. නුවර යුගයේ ගිහින් ඔය දළදා මාලිගා කෞතුකාගාරයට ගිහින් බලන්නකෝ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඇඳපු ඇඳුම. ඒක ගොඩාක් ලොකු ඇඳුමක්. ඒ ඇඳුම අපි මේ ඉන්ද්‍රිය මට්ටමේ තියෙනවා. ඒක පස්සේ මහපු එකක් නෙමෙයිනේ. ඒ ඇඳුම අඳින්න රජුරු කොහොම ඉන්නේද? එහෙනම් අපිට තේරෙනවා අවුරුදු 200-300ක් ඇතුළත පවා මිනිසුන්ගේ කාය ස්වභාවයේ වෙනසක් වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600කට එහා පැත්තේ පහළ වෙච්ච මුනිවරයෙක් තුල එහෙම වෙනසක් තියෙන්න පුළුවන්. ඒක ජීව විද්‍යාත්මකවත් අපිට පිළිගන්න වෙන එකක්. ඇයි හොඳට බලන්නකෝ පින්වත්නි අද මිනිස්සු ස්වභාවයෙන් පුංචි ඔය මහත්තුරුන්ගේ තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ බලන්න ඒගොල්ලෝ බොහොම වැඩිහිටි අය වගේ. අද මේ උසස් පෙළ ලියන ළමයි බොහොම පුංචි. මේ මන් දැක්ක පුරුදු වෙන වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ මේ සාමාන්‍යයෙන් 9 වසර 10 වසර ළමයි වගේ ගොඩාක් පොඩි. එහෙනම් අපිට පේනවා රූප ස්වභාවයේ විශාල ජීව විද්‍යාත්මක වෙනස්කම් ටිකක් අවුරුදු කීපයක් ඇතුළත වෙනස් වෙලා කියලා. ඉතින් එහෙනම් 2600කට එහා පැත්තේ හිටපු මුනිවරයෙක් අපි වගේ වෙන්න බෑ. හැබැයි ඒක මේ රියන් 80ක් විතර නම් වෙන්න බෑ. ඒ නිසා රියන් 80ක පිළිම හදන එක කිසිම තේරුමක් නැහැ. අනවශ්‍යම මැදිහත් වීමක් එක්තරා විදියක. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතිශෝක්ති අර්ථයක් ගොඩනගන්න කෙනෙක්ගේ සද්ධාවට තමයි මහා දාන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ මහ පොළොවේ හිට ගන්න ඕනනේ බුදුරජාණන් වහන්සේ එක්ක. එතකොට ඉතින් පින්වත්නි ඉතින් කෙනෙක්ගේ සද්ධාවට ප්‍රතිමාව විශාල වෙන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දකින්නකොට ඉතින් අපිට වඩා වෙනස් ඇත්තටම. ඉතින් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ අපි අනුමාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අහගත් ඒවා උන්වහන්සේ සම්බන්ධ අපිට තියෙනවා. ඒ අනුමානය තහවුරු වෙන්නේ සද්ධාවත් එක්ක. නැත්නම් විශ්වාස කරන්නේ නැහැ. කිලික විශ්වාස කරන්නේ නැහැ. එතකොට අනුමානීය සද්ධාවත් එක්ක බැඳී පවතින එක තහවුරු වෙන්නේ ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ බලනකොට තමයි ඔය එක තහවුරු වෙන්නේ. මොකද ධර්මකාය ඔස්සේ බලන්නේ මූණ දෙන ලොකුම ප්‍රශ්නිය තුන් භවය anu ඉපදෙන්න වෙච්ච එක. ඒ ඉපදෙන්නේ භව සංස්කාර නිසා. ඒ භව සංස්කාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච ඒවා. කියලා ඔය ත්‍රිපරිවට්ටය හොඳට දකින්න ඔය පින්නතුන්ලාට ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ පේන්න පටන් ගන්නවා. හරි. ඔන්න ඔය ටික තිබ්බෝ ඔය තුන තිබ්බොත් ආනුමානික වශයෙන් ගොඩනගාගත්ත தත්ත්වය ඇතුලේ ගොඩනැගිච්ච සද්ධා මාත්‍රය පරිස්සම්. බලන්න අද මිනිසුන්ගේ සද්ධාව පරිස්සම් නැහැ. පරිස්සම් නැහැ සද්ධාව. මේ හොඳට එක දේශකයන්ගෙන් දේශකයාට වෙනස් වෙනවා ඒක. සද්ධාවේ කිසිම ප්‍රවේශමක් කිසිම ආරක්ෂිත බවක් නැහැ. සද්ධාවේ. ඉතින් ඒක මම දැන් මේ කලින් බොහොම හොඳට ඔය අපේ බණ එහෙම අහපු මහත්තයෙක් මාව මුණ ගැහින්න ආවා. ඒ මහත්තයා මේ අදත් මං ඉන්න තැන ඉන්නවා. ඉතින් එයා බොහොම කාලින් මට අපි අවුරුදු 2008 ඉඳලා විතර හොඳට සද්ධාව තිබුණා. ඉතින් හොඳ සද්ධාවන්තයි. ඉතින් අපි හරීම සද්ධාවෙන් ගනුදෙනු කළා. ඉතින් මම දැන් ඊයේ මහත්තයා ආවම මම බැලුවා විශාල වෙනසක් ඒ මිනිස්සෙක්. ඉතින් වෙනසක් මම බැලුවා කොහෙටද යන්නේ කියලා. එතකොට කිව්වා ඒ බණහන ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන ඒවත් මම අතින් කිව්වා. සමාධිය වැඩක් නැහැ කියනවලු, සිල් ඕනේ නැහැ කියනවලු. ඔහොම කියනවලු. ඉතින් මං ඇහුවා බුදුරජාණන් වහන්සේට එරෙහිවනේ ඒ ඔක්කොම කතා. ඇයි? සීලයක් ඕනේ නැහැ කියනවනම්. සමාධිය වැඩක් නැහැ කියනවනම්. එහෙම තැනකට නම් යන්න එපා කවදාවත්. සීලයයි සමාධියයි නැතුව කොහෙද ප්‍රඥාවක් තියෙන්නේ? යන්න නම් එපා ඒ පැති වලට. එතකොට ඒකෙන් එයාට උනේ විශාල යාගේ සද්ධාව නැසිලා කියපු එක. ඉතින් වන්දනාමාන කරන ගරු බුහුමන් දක්වන ඒවා තියෙනවා සද්ධාව මැරිලා.
ඇයි අර සද්ධාව කොහෙට ගියත් කොයි හාඳුරුන්ගෙන් බණ ඇහුවත් පරිස්සම් වෙන්නේ කොහොමද? අර ආනුමානික වශයෙන් සද්ධා මාත්‍රයෙන් අදාගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒක වැඩෙනවා සද්ධාවත් එක්ක. ඒක ධර්මකායෙන් බුදුරජාණන් දකින්නට. එයාට පේන්න ඕන මොකද්ද? මගේ ප්‍රශ්නේ තුන් භවය අනුව හැසිරෙන්න වෙච්ච එක. ඒක භව සංකාර නිසා වෙච්ච වැඩක්. භව සංකාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් මා තුල ක්‍රියාත්මක වෙන දේ කියලා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මකායෙන් භාගතුන් වහන්සේ දිහා බලන්න කවදාවත් සද්ධාව මැරෙන්නේ නැහැ. ඉතින් ඔය ටික විතරක් තිබ්බා කියලා කෙනෙක් අවබෝධය කරා යන්නේ නැහනේ. ඒතර අවබෝධය කරා යන්නේ කොහොමද කෙනෙක්? කෙනෙක් අවබෝධය කරා යන්නේ ප්‍රඥාවට රුකුල ගත්තොත් විතරයි. ඔය එකකින්වත් ප්‍රඥාවට අනුග්‍රහයක් හම්බෙන්නේ නැහැ. ඒතර මේ පැත්තේ ප්‍රඥාව හදන්න ඕනේ. ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්නේ. අරහි අනුමාන කතාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට සිද්ධ වෙනවා අර ඉස්සල්ලා ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක දේ එයාට එයාගේ කය තුල ඒක දකින්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් ප්‍රඥාව සම්බන්ධව බැඳී පවතින ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂ වීම සද්ධාවෙන් වෙන්නේ නැහැ. සද්ධාවෙන් ආනුමානිකව අනුමාන වශයෙන් බුදුරජාණන් සම්බන්ධ දරා ගැනීමක් තමයි ඔය පින්නතුන්ලාට තියෙන්නේ. ඔච්චරයි. ඉතින් ඔය ටික විතරක් තිබිලා කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ආනුමානිකව ගොඩනගාගත්ත දැනුම ඒක පරිස්සම් කර අඩු මේ සද්ධාවත් මැරෙන්නේ නැතුව තියාගන්න යා විමසන්න ඕන ධර්මකාය ඔස්සේ බුදුරජාණන්. එතකොට මොකද්ද? තුන් භවය anu යන සත්වයාගේ කතාව තමයි අරුබුදය. ඊට පස්සේ තුන් භවය anu යන සත්වයාගේ අරුබුදයට හේතුව මොකද්ද? එයා තුල භව සංකාර රැස්වීම සහ ඒකට හේතු ප්‍රත්‍ය අවිද්‍යාව කියලා බලන එක. ඊට පස්සේ ඒ ටික තිබ්බම එක පැත්තයි තියෙන්නේ. ඒ පැත්තෙන් නම් මොකුත්ම කරන්න බෑ පින්වත්නි. ඊට පස්සේ මෙයාට මේ ප්‍රත්‍ය ධර්මයා තුල ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රඥාවෙන් පින්වත්නි. ඒ නිසා ශ්‍රේෂ්ඨ දේ ප්‍රඥාවයි. ශ්‍රේෂ්ඨම දේ ප්‍රඥාවයි. ඒතොර ප්‍රඥාවට උදව් කර ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂේ කරා යන්නේ. එයා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. එයාට අර බුදුරජාණන් සිටියලු ධර්මයක් කිව්වලු ඒව වැඩක් නැහැ. එයා තුලයි දැන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස යාට උපකාර කරන්නේ අර ඉස්සල්ලා ධර්මකායෙන් දැකපු බුදුරජාණන් සින්නේ. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදින ඥානය. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදිනවා ඥානය. ඒ අනුව එයාව ගලපා බැලීමෙන් උපදින ඥානය මොකද්ද? ඒකටනේ අපි අන්වේ ඥානය කියන්නේ. ධර්මීය ඥානය අන්වේ ධර්මීය ඥානය සද්ධාව හදනවා අන්වේ ඥානයෙන් ප්‍රඥාව හදනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා එයා දිහා කොහොමද බලන්නේ? අනේ මම තුන් භවය අනුව යන ගමන් දැන් කාම ලෝකේ කාම භවයේ මං ඉපදිලා. කාම භවයේ ඉපදුනේ ඇයි? කාම ලෝකේ කර්ම රැස් වෙලා මට ඉස්සල්ලා. ඇයි රැස්ුනේ? අනේ පෙර සසර අවිද්‍යාවට වෙච්ච වැඩක් කියලා. එයා බලන අර ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලලා එයා ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට සද්ධා ඉන්ද්‍රිය මෝරනවා. ඒ ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක ටික Tamanගේම කයට ගලපලා බලනවා. එතකොට ප්‍රඥාව මෝරන්න ගන්නවා. ප්‍රඥාව මෝරන්න ගන්නවා. මෙන්න මේකම තමයි අපි අර පෞද්ගලික කාල දේශනා 6ක් කළා අනුපස්සනාවයි අනුස්සතියයි කියලා. සද්ධාව අනුස්සතිය සම්බන්ධ බැඳී පවතිනවා. අර ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට සද්ධාව. ඒ ධර්මකායෙන් දැකපු Tamanගේ දිහා බලනකොට අනුපස්සනාව. අනුස්සතියයි අනුපාසය. ඉතින් ඔය දෙපැත්තෙම තමයි තියෙන්නේ. ඔය දෙපැත්තටම තමයි තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ යාට තියෙන හුදු විශ්වාස මාත්‍ර ඔස්සේ භවයේ සත්‍යයගේ කියවීමක් විතරයි තියෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියදී එහෙම නැහැ. එයා යාවම අනුපස්සනා කර නෑ මම ලෝකේ රැඳෙන්න ඕනේ නෑ. ඇයි මම මේ තුන් භවය අනුව යන සංඛාර අනුව ගතවන ජීවිතයක් මට තියෙන්නේ කියලා එයා යාවම විමසා බලනකොට එයා තුල මතුවෙනවා පින්වත්නි මා විශාල දර්ශන ඥානයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට බලන්න දැන් බලන්න එක පැත්තකින් සද්ධාව හැදෙනවා අනිත් පැත්තෙන් ප්‍රඥාව හැදෙනවා. ඒතර මේ දෙපැත්ත හොඳට වැඩිනකොට ඉතින් මහ විශාල දක්ෂකමක්. ඒතර මේ දෙක එකම තලයක තියෙන්න ඕනේ. සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගිහිනුත් බෑ මේ කාලේ. ප්‍රඥාව සද්ධාවට වඩා උඩට ගිහිනුත් බෑ. එහෙම වුණොත් එයාට බැරි වෙලා හරි එක පැත්තකින් උඩට ගියොත් හිතන්නකෝ දැන් සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගියොත්
බැරි වෙලා හරි එහෙම උඩට ගියොත් එයාට විදර්ශනා විවිධ විදර්ශනාවට අයිති වෙනම විධික්‍රමයක් කියන්න වෙනවා. ප්‍රඥාව සද්ධාවට වඩා උඩට ගිහිනුත් මේ කාලේ බෑ. සද්ධාව ප්‍රඥාවට වඩා උඩට ගිහිනුත් බෑ. එහෙම උඩට ගිහින් අවබෝධය කරා යන්න බැරිද? පුළුවන්. ප්‍රඥාව විතර එතනින් ඔය ටික විතරක් හදාගෙන ප්‍රඥාව පැත්ත ගැන විතරක් හිතාගෙන ඉස්සරහට යනවා. එතකොට එහෙම ඉස්සරහට ගිහින් අවබෝධය කරා යන රහතන් වහන්සේට කියන්නේ දිට්ඨප්පත්ති රහතන් වහන්සේ කියලා. එහෙම අය මේ කාලේ බිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ සද්ධාව විතරක් වඩලා ප්‍රඥාව ඔතන ඔය මට්ටමට ප්‍රඥාව තියාගන්නවා. දැන් මේ කියපු මට්ටමට තියාගන්නවා. මේ මට්ටමට තියාගන්න. මේ පැත්තෙන් ආනුමානිකව ගොඩ නැගිච්ච ඥානය අම්මා තාත්තගෙන් පොතපතෙන් හාමුදුරුවෝ කියපු නිසා හදාගත් එක සද්ධා ඉන්ද්‍රිය සමග බැඳී පවතිනවා. ඒක මැරෙන්න නොදී පරිස්සම් කරගන්න ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ විමසන. ඒක ධර්මකාය ඔස්සේ විමසනවා කියන්නේ මොකද්ද? තුන් භව යන සත්‍යයාගේ කතාව දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ තුන් භවයෙන් මිදුණා. ඇයි? අනේ බුදුරජාණන් වහන්සේ මිදුනේ තුන් භව යන සංකාර රැස් නොවිච්ච නිසා. ඒ සංකාර රැස් නොවිනේ උන්වහන්සේ බෝධි මණ්ඩලයේ අවිද්‍යාව නැසලා දාපු නිසා කියලා ධර්මකාය ඔස්සේ දකිනවා. දකින්න සද්ධා මාත්‍රේ මැරෙන්නේ නැහැ. ඒක පින්වත්නි හොඳට පරිස්සම්. ඒ පරිස්සම් වුණාට කිසි දවසක සෝවන්නේ නැහැ යා. එයාට සෝවන් වෙන්නත් බෑ. ඇයි ඒ ටිකත් එක තියෙන ලෞකික සම්මාදිට්ඨිය විතරනේ. ලෞකික සම්මාදිට්ඨිය නම් ලෞකිකත්වයේ බොහොම අග්‍රඵලයක් නේ භුක්ති විඳින්න වෙන්නේ. ඇයි ඒ ටිකත් ඒ කතාවට අපි කිව්වේ ලෞකික සම්මාදිට්ඨිය කතාවක් කියලානේ. එන ලෞකිකත්වයේ සැප පහසු තැනක යාට යාගේ භවයේ හැදෙන එකයි වෙන්නේ. ඉතින් උපරිම දෙවිවරු අතර. උපරිම දෙයයි ලෞකිකත්වයේ තැනකනේ යාට යන්න වෙන්නේ. සම්මාදිට්ඨිය ලෞකික සීමාවේ නම් තියෙන්නේ. ලෞකික සීමාවේ අග්‍රඵලයක් තමයි වළඳන්න වෙන්නේ. ඉතින් එහෙමනම් දෙවිවරු අතර වගේ තැනක. ඊට පස්සේ අනිත් පැත්තෙන් යා මොකද කළේ? යාට උමනයි යා තුල ප්‍රත්‍යක්ෂ කරගන්න. බුදුරජාණන් වහන්සේ පහළන පිරුණම් පාලා. දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරුණම් පාවා කියලා මං සාදු කිව්වා කියලා මං පිරුණම් පාන්නේ නැහැ නේ. ඒකනේ සද්ධාවෙන් විතර මේක කරගන්න බැරි. එහෙමනම් මම මගේ මා තුල ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අර අනුමාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන කියවගත් එක මම මගේ දෙයක් කරගන්න ඕන. මං තුල ප්‍රත්‍යක්ෂ කරගන්න නම් මට මේ අනුභූතික ප්‍රවණතායක විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මම ප්‍රත්‍යක්ෂ කරගන්න මම මොකද්ද කරන්නේ? ප්‍රඥාව වඩන්න ඕන. ප්‍රඥාව වඩන්න නම් එයා මොකද්ද කරන්න ඕන? එයා අර බුදුරජාණන් රූපකායෙන් දකින්න බෑනේ මේ කාලේ. ධර්මකායෙන් එයා විමසා බැලීමෙන් තහවුරු වෙච්ච එක එයා ඒ අනුව එයාට ගලපා බැලීමෙන් උපදිනවා. ඒ ගලපා බැලීම කියන එකට අපි කියන්නේ මොකද්ද? අන්වේ ඥානෙ කියලා. ඒතර මේකට අපි තව දේශනාවක් කරන්න හිතනවා. දැන් මේක තේරෙන්නේ නැත්තම් අන්වේඥා. ඒකට ගලපලා බලනකොට එයා බලන්නේ මොකද්ද? එතකොට එයා බලන්නේ මම තුන් භවය යනවා යමින් දැනුත් ඉන්නේ මේ ගමනේ. එහෙම වෙලා තියෙන්නේ පෙර අතීත සංස්කාරයන්ගේ රැස්වීමක් නිසා. ඒ අතීත සංස්කාරයන්ගේ රැස්වීම පෙර අවිද්‍යාවේ ඵලයක් විදියටයි මං වළඳන්නේ කියලා එයා දකින්න පටන් ගන්නවා. එතකොට එයාට පේනවා මම මිදෙන්න ඕන, ගැලවෙන්න ඕන, නිදහස් වෙන්න ඕන වගේ එකක් ඕලුවට එනවා. අන්නේ නිදහස් වෙන්න ඕන කියන අර්ථය තියෙන්නේ. අන්නේ අර්ථයට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ලෝකෙන් එහා පැත්තට යන්න ඕන කියලා දැක්මක් තියෙනවා. සිතුවිල්ලයි තියෙන්නේ. මම භවයේ ඉන්නේ සංඛාර රැස් වෙන මට්ටමක් ඇතුළේ ඉන්නේ අවිද්‍යාව මත පීඩලා ඉන්නේ මිදෙන්න ඕන ගැලවෙන්න ඕන නිදහස් වෙන්න ඕන කියලා ඔළුවට එක සිතයි සිතුවිල්ලයි උපදින්නේ. අන්නේ සිතුවිල්ල කියන්නේ ලෝකයෙන් මිදෙන්න ඕන කියලා එකන්නේ. ඒ මිදෙන්න ඕන මට්ටමට එයා තුල දැක්මක් හිතේ තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් ඒකේ යාට අග්‍රඵලයක් විදියට යාට ප්‍රඥාවෙන් එනම් මතක තියාගන්න මේකෙද මේ දෙකම එක තැනකට ගෙනල්ලා ඔයාලට පුළුවන් I think බොහොම අධීක්ෂණීය කරන්න ඕනේ. ඒකයි ඇත්තටම අපි මේ භාවනා ක්‍රම කොහොමද කරන්න කියන එක ගැන විශේෂ අවධිකමක් මේ දවස්වල තියෙන්නේ ඒකයි ඇත්තටම. ඒකට අවස්ථාව ඕන කියලා අපි කියන්නේ ඒකයි. ඒ හේතුව මෙතන ආවට පස්සේ එක පැත්තක් අත්හැරලා ඉස්සරහට යන්න පුළුවන් පැති තියෙනවා. ඒක මෙතන සද්ධාව රඳව ගන්නවා. ඒ සද්ධාව රඳගෙන වෙන පැත්තකින් නිවන් මාර්ග හොයන්න පුළුවන්. ඒකයි දිට්ඨප්පත්ති රහතන් වහන්සේ නම් බිහි වෙන්නේ නැහැ මේ කාලේ. ඒ කියන්නේ මෙතනින් සද්ධාව අතහැරලා ප්‍රඥාවට අයිති අවකාශය විතරක් වඩාගෙන ඉස්සරහට ගියොත් අවබෝධය කරා යන්න බෑ. ඊට පස්සේ මේ කාලේ සද්ධාව විතරක් වඩාගෙන හරි ප්‍රඥාවේ කතාව අයින් කරලා ඒක කොහොමත් බෑ. ඉතින් මේ කාලේ සත්‍ය ඒක බැරියයි ඒක බැරි මේක තැනක එයා හිර වෙනවා. එයා විදර්ශනාවට අකමැති වෙන තැනක් එනවා. එයා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සංසිද්ධිය අනිච්චානුපස්සී විහරණයෙන් බලන්න බරපතල අකමැත්තක් පළ කරනවා. එයාගේ මෝරපු ශ්‍රද්ධාව නිසා. අපි අර ඉස්සෙල්ලා කිව්වේ පාපිස්සකට සිවුර දැම්මොත් එimhe එයා ඒක පාගන්න කැමති වෙන්නේ නැහැ. එයාට පාපිස්ස අතරින් සිවුරක් පේන්න ගන්නවා. ඒ නිසා මේ ශ්‍රද්ධාවට ඕක වෙන්නේ.
ඉතින් ඒ නිසා පාපිස්ස කියන්නේ වෙන එකක්, සිවුර කියන්නේ වෙන එකක්. එයාට කලින් ස්වාමීන් වහන්සේ දරාගෙන හිටපු සිවුරයි මේ සිවුර. මේ කියන්නේ මැස්මින් පේනවා. මේ සිවුරේ මැස්ම දිහා බලලා කියනවා මේක සිවුර කියලා. නමුත් දැන් පාපිස්ස තියෙන්නේ. එයාට ඒක පාගන්න හිතෙන්නේ නැහැ. ඒක පාගන්න හිතෙන්නේ නැහැ. මොකද එයාට හැම වෙලාවෙම පාපිස්නාවක් විදියට නෙමෙයි යාට වැටෙන්නේ. ඒක වැටෙන්නේ සිවුරක් විදියට. ඒ කියන්නේ අර අධික ශ්‍රද්ධාව නිසා එයා විපස්සනාවට ඈලිමෑලිකමක් එන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ සත්‍ය අවබෝධය කරා යන්න තියෙන එකම ක්‍රමය තමයි කාය ශක්තිය රහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නම බී වෙනවා. ඒක හොඳට ධ්‍යාන වඩලා ඇති වෙන එකක්. ඉතින් මේ දෙකම එක තලයකට ගෙනල්ලා සමාධියට අනුග්‍රහය ගන්න. ඒක තමයි හොඳම කියලා මං හිතන්නේ. තව හොඳ ක්‍රම එක හඳුරු කියන්න පුළුවන්. ඒගොල්ලෝ මේ හොඳ ක්‍රම කිව්වට ඒගොල්ලන්ට විපස්සනාවේ එක තැනක හිරවීමක් තියෙනවා. එක තැනක ඒගොල්ලෝ මම දන්නේ එක ස්වාමීන්වහන්සේලා ඉන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මෙතනට අපි හොඳට සද්ධාවයි ප්‍රඥාවයි එකම තලයකට ගේන්න ඕන. ගෙනල්ලා තමයි සමාධියට රුකුල ගන්න ඕන. මේ දක්වා ඔසවලා තියන්න ඕන. ඉතින් ඔසවලා තියන්නේ ඉතින් මෙතන ඒ කියන්නේ මේ ඇත්තටම මම හිතන්නේ සද්ධාවයි ප්‍රඥාවයි එක තලයකට ගේන්නේ ධර්මයේ ඥානයයි අන්වේ ඥානයයි. ධම්මකාය ඒ කියන්නේ බුද්ධ මේ රූපකායෙන් බුදුරජාණන් වහන්සේ නොදැක ධර්මකායෙන් බුදුරජාණන් වහන්සේ දකින්න හදන එක ධර්මීය ඥානය. ඒ ධර්මකායෙන් දැකපු බුදුරජාණන් වහන්සේ අනුව විමසා තමන්ව විමසා බලන එක අන්වේ ඥානය. එතන මේ ධර්මීය ඥානය සහ අන්වේ ඥානය ගැන පහුගිය කාලේ විවිධ විදිහට කතා කරලා තියෙනවා. මම හිතනවා මේ ධර්මීය ඥානයයි අන්වේ ඥානයයි දෙකෙන් තමයි කෙනෙක්ගේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එක තලයකට ගේන්නේ. ඊට පස්සේ එක තලයකට ගෙනල්ලා අපි මේ දෙක එක තලයක දියුණු කරන ගමන් සමාධිය වඩනවා. සමාධිය වඩන්න පටන් ගන්නවා. ඒ සමාධිය වඩන ගමන් මේ தත්ත්වෙ ටික ටික ඔසවා තබනවා. අර සද්ධාව සහ ප්‍රඥාවට අදාළ ධර්මීය ඥානය සහ අන්වේ ඥානය අර මොකද්ද මේ අනුමානීය සහ ප්‍රත්‍යක්ෂය කියලා. අනුමාන කරගන්නක මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද මේ උනාතක තැනක වදාලානේ මහණෙනි ආශ්‍රව ක්ෂය වීම කියලා මම වදාරන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි. මහණෙනි මං ආශ්‍රව ක්ෂය වීම කියලා එකක් වදාරන්නේ රළු නීවරණයන්ගේ කැඩීම කියලා එකක් මම වදාරන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ඥානාමි පස්සාමි කියන දෙක ඇතුලෙන් කියලා. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ එක සූත්‍රයක තියෙන උපනිෂ කියලා සූත්‍රයක තියෙනවා නෝ අඥානතෝ නෝ අපස්සතෝ කියලා පාවිච්චි කරන එක තැනක. මහණෙනි නොදැනීමෙන් නොදැකීමෙන් ආශ්‍රව ක්ෂය වීම කියලා එකක් මම වදාරන්නේ නැහැ කියලා. ඥානෝ අඥානතෝ නෝ අපස්සතෝ එකක වෙන්නේ නැහැ කියනවා. ඒතර ඥානතෝ කියන්නේ සද්ධාවේ සීමාව, පස්සතෝ කියන්නේ ප්‍රඥාවේ සීමාව. අර දෙපැත්තටම ওই දෙක දාන්න පුළුවන්. දැන් බලන්න සද්ධාව මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ ප්‍රඥාව තියෙනවා. සද්ධාවත් එක්ක අනුමානය හැදෙනවා, ප්‍රඥාවත් එක්ක ප්‍රත්‍යක්ෂය හැදෙනවා. සද්ධාව සහ අනුමානයේ තහවුරු වෙනවා ධර්මීය ඥාණයෙන්, ප්‍රඥාව සහ ප්‍රත්‍යක්ෂයේ තහවුරු වෙනවා ප්‍රඥාවේ. සද්ධාව ආනුමානික ඥානෙ හදද්දී ධර්මීය ඥානෙ ඔස්සේ ධම්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ දැකීම තුළ එයා තුළ ලෞකික සම්මාදිට්ඨිය තිවුර වෙනවා. මේ පැත්තෙන් ප්‍රඥාව ඔස්සේ ප්‍රත්‍යක්ෂේ කරා යන ශ්‍රාවකයෙකුට අන්වේ ඥානෙ අනුව ගලපා බැලීම තුළ ලෝකෝත්තර සම්මාදිට්ඨියට උපකාර වෙනවා. තවක් කැලි දෙකක් අපිට එකතු වෙනවා. මොකද්ද? අජානතෝ මේ පැත්තට දැනගන්නකම, පස්සතෝ දැක ගන්නකම අනිත් පැත්තට. ඥානතෝ දැනගන්නකම අනුමානෙට කියලා අහලා දැනගෙන යා දැකලා නැහැ මොකුත්. අහලා හාමුදුරුවන්ගෙන් අහලා අම්මගෙන් අහලා තාත්තගෙන් අහලා පරපුරින් අහලා ඥානතෝ දැනුවත් වෙලා යා. දැනුවත් වෙන්න එළිය කෙනෙක් දැනුවත් කරන්න ඕන, පොත් ලියලිය දැනුවත් කරන්න ඕන. බණ කියා දැනුවත් කරන්න. අරක එහෙම නැහැ. පස්සතෝ කියන්නේ දකින්නවා කියන එක. දැක්ම. ඒක දැක්ම යාට දැනුවත් කරලා වැඩක් නැහැ නේ. යා දකින්නවනේ. පින්වත්නි රුවන්වැලිසෑය දැකපු මිනිහෙකුට රුවන්වැලිසෑය ගැන කියන්න ඕනද? රුවන්වැලිසෑය තියෙනවා, මේ ගැබක් තියෙනවා, ගර්භයට උඩින් 4ක් කොටු තියෙනවා, දේවතා කොටු තියෙනවා, කොත් කැරල්ල තියෙනවා, ඔන්න උඩ චූඩාමාණික කියලා එකක් තියෙනවා. කියලා කියන්න ඕනද? ඉතින් ඒක කියලා වැඩක් නැහැ. මනුස්සය හැරිලා යන්න. රුවන්වැලිසෑය හොඳට දැකලා තියෙන මිනිහෙකුට මොකටද චූඩාමාණික්කයා ගැන කියන්නේ? කිසිම තේරුමක් නැහැ.
රුවන්වැලිසෑය දැකලා නැති මිනිහෙකුට තමයි ඔවා කියන්න ඕන. ඔයාලා දාන්නවද අනුරාධපුරයට මෙහෙම යන්න පුළුවන්. මෙහෙම ගියාම මහා විශාල සෑයවල් හම්බ වෙනවා. එතන ලොකුම සෑය තමයි මහා සෑය. ඒකේ මෙහෙමයි තියෙන්නේ. ඒකට අර අනුමානෙට මවා ගන්නවා හිතේ. ඉතින් මේ අනුමාන වශයෙන් මවා ගන්න එක සම්පූර්ණයෙන් ඇත්තමත් නෙමෙයි ඉතින්. හරි යා තුල මනස තුල මැවෙන එකක් නේ. ඒ මැවෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහනේ. මනස තුල මැවෙන එක විශ්වාස කරන්න බෑනේ. මානසික වශයෙන් මැවෙන ගතිය කොහොමද විශ්වාස කරන්නේ? මැවෙන ගතියක් තියෙන. ඉතින් මැවෙන එක විශ්වාස කරන්න බෑ පින්වත්. ඉතින් මැවෙන එකේ පොඩි අර කියන වචනානුවනේ යා තුල මැවෙන්නේ. වචනානුසාරිනේ මැවෙන්නේ. වචන නැත්තම් මුකුත් නෑනේ. හොඳට බලන්නකෝ. ඔයාලා වචන නැතුව හිතන්නකෝ පුළුවන්ද බලන්න. හිතන්න බෑ. වචන නැතුව මොනවා හරි හිතන්නකෝ පුළුවන්. හිතන්න බෑ. එන ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. අභිවදනයේ තුලින් තමයි යා බැසගන්නේ. අභිවදති. එතකොට ඒ වචනානුසාරයෙන් හැර අපිට හිතන්න බෑ. ඒ නිසා අපි වචනානුසාරය ගැන අවබෝධ කළොත් එයා සංඥාව අවබෝධ කරනවා. ඒ වචනානුසාරයෙන් තමයි සංඥා ගොඩ නැගෙන්නේ. පුළුවන් නම් වචන නැතුව හිතලා බලන්න. ඉඩ නැහැ මනස තුල. ඒ වචනානුසාරයෙන් ගොඩ නැගෙන මනස තුල මැවෙන සංජානනයක් තියෙන්නේ. සංඥාවේ මුලාවට නොයන්න නම් බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඒ වචනානුසාරයෙන් මැවෙන ගතිය පිළිබඳ අවබෝධ කරන කෙනා අභිවදති. එයාගේ වචනය ගැන වචන තා පරිසං වෙන්න ඕන. ඒ අභිවදනය තුලින් තමයි අජ්ජෝසාය තිට්ඨති. එයා ලෝකයට එයාගේ ලෝකයට බැහැගන්නේ. බැහැගන්න බෑ වචන නැත්තම්. බැහැගන්න බෑ. ඒතර වචන නැතුව අපිට හිතන්න ඉඩ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වචනය ගැන හරි පරිසං වෙන්න කියලා වදාළේ. වචන ගැන හරි පරිසං වෙන්න ඕන. එතකොට මේ වචනය ගැන අපි අවබෝධ කරන්න ඕන. එතකොට ඒක අවබෝධ කරනකොට සංඥාවමයි අවබෝධ කරන්නේ ඇත්තටම. මේක සංස්කාරයන්ගේ ප්‍රධාන පොටක්. ඒකයි වචනය, සිත, කය, වචනය කියලා තුනක් තෝරන්නේ. ඒක තිබ්බ බොම්ට සංකීර්ණ කතාවක්. ඒක මෙතන මේ කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඔස්සේ අපි හොඳට විමසා බලනකොට ඉතින් මේ මනස තුල මැවෙන මේ මානසික ප්‍රවාහය ගැන අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් අපි බලමු මේ දෙපැත්තේ කතාව මොකක්ද කියලා. මේ පැත්තේ ශ්‍රද්ධාව තියෙනවා. ඒකෙන් අනුමානක ඥානයක් තියෙනවා. ඒක තහවුරු කර ගැනීම පිණිස ධර්මීය ඥානයක් තියෙනවා. මේ ධර්මීය ඥානය ඔස්සේ ආ දකින්නේ ධර්මකාය ඔස්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට යාට පේනවා භව නිරෝධය කරපු බුදුරජාණන් වහන්සේ. ඒ භව නිරෝධය පිණිස අවශ්‍ය වුණේ මේ උන්වහන්සේට මේ සංඛාර නිරෝධය. සංඛාර නිරෝධය පිණිස හේතුුනේ අවිද්‍යාවේ නිරෝධය කියලා එයා බලනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ රූපයෙන් දැක්කේ කෙනාට එයා උන්වහන්සේ ගැන තහවුරු කරගන්නවා. ඇත්ත බුදුරජාණන් වහන්සේ නමන්න ලෝකේ හිටියමයි. එයාගේ ශ්‍රද්ධාව මැරෙන්නේ නැහැ. ඊට පස්සේ එයාට ශ්‍රද්ධාව මැරුන්නේ නැහැ කියලා එයාට මගපල නැහැ. රළු නීවරණයන්ගේ කඩාවැටීමක් නැහැ. ඒක කඩා වැටෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? මේ පැත්තෙන් ප්‍රඥාව හදන්න ඕන. ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍යක්ෂේ කරා යන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍යක්ෂේ කරා යන්න නම් ධර්මීය ඥානයත් එක්ක ඒ අනුව ගලපා බැලීමෙන් උපදින ඥානයක් ඕන. ඒ අනුව ගලපා බැලීමෙන් උපදින ඥානෙට කියන්නේ අන්වේ ඥානෙ. එතකොට යා බලනවා බුදුරජාණන් වහන්සේ භව නිරෝධය කළාට මම තුන් භවය අනුව දැනුත් යමින් අදත් යමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සංඛාර නිරුද්ධ කළාට මම සංස්කාරගතව ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කළාට භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කරපුවා. ඇත්ත මම නම් අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ. මම අවිද්‍යාව මත ඉන්නේ. කියලා යාට යව පේනවා. එතකොට අන්න යාට යව පේන එක මේ පින්වත්නි ඒකට අපි කියන්නේ පස්සතෝ. යාට යව දකින්න පුළුවන්. ඥානතෝ බුදුරජාණන් වහන්සේ දැනගත් එකයි යා කළේ. එතකොට මේ පැත්තේ ඥානතෝ සද්ධාවට ප්‍රඥාවට පස්සතෝ. සද්ධාව පැත්තට ලෞකික සම්මාදිට්ඨිය. ඉතින් සද්ධාවේ උපරිම තලයේ විදියට ලෞකික සීමාවේ හොඳ තැනක යාගේ කතාව. එතකොට මේ පැත්තට ලෝකෝත්තර සම්මාදිටිය. මේ ප්‍රඥාවට මේ තමා තුළම දර්ශන ඥානෙ උපදවා ගැනීමට ප්‍රත්‍යක්ෂයට ඊට පස්සේ අන්වේ ඥාණයට අනුබලයේ ලැබෙනකොට එයා තුළ දර්ශනී පහළ වෙනකොට එයි පස්සතෝනේ යා දකින්න ගන්නවා. යාමයි යා දකින්නේ. එතකොට යාට ලෝකෝත්තර සම්මාදිට්ඨියට එතකොට යාට හිතෙනවා අනේ මම බොහොම දුර්වල මිනිහෙක්, මම තුන් භවයේ ඉන්නවා, මං සංඛාරගතව ඉන්නවා, අවිද්‍යාව සහගතව ඉන්නවා, මේකෙන් මිදෙන්න ඕන කියලා එයාට එන කැමැත්ත හිත තුල මිදෙන්න ඕන කියලා එන ඒ සිතුවිල්ලට ඒ සිතුවිලි මාත්‍රයට අපි කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය.
ඒ සිතුවිලි මාත්‍රයට තමයි අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ සිතුවිලි මාත්‍රයක් මත උරඟාන්න පුළුවන් එකක් මේ. දැන් මේ විදිහට යා එහෙම ඔසවලා තබද්දී එතකොට දැන් මේ දෙකම එක සමතලයක එනවා. මේ දැන් දෙකම ඒක ඔසවලා තියන්නයි තියෙන්නේ. දැන් දෙපැත්තම බොහොම හොඳයි. දෙපැත්තම ඔසවා තබන ගමන් මැදින් සමාධිය වඩන්න ඕනේ. දැන් මැදින් සමාධිය වඩන්න ඕනේ. ඒ වගේම මේ දෙපැත්තට අයිති කතා ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ඉස්සල්ලා කියාපු අනුස්සතිය, සද්ධා. අනුස්සතිය සද්ධාවට, අනුපස්සනාව ප්‍රඥාවට අයිති. අනුස්සතිය සහ අනුපස්සනාව ගැන දේශනා 6ක් කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොම දෙපැත්තට දාලා දෙපැත්තට එතන මතක තියාගන්න මේ දෙකෙන්ම කරන්නේ එක පැත්තකින් සද්ධාව ඔසවලා තියෙනවා, එක පැත්තකින් ප්‍රඥා. ඉතින් මෙතනට වඩාගෙන ඇවිල්ලා එක පැත්තකින් දැන් දෙපැත්ත මේකම තලයකට එකක් විතරක් ඔසවගෙන යන්න පුළුවන්. එකක් ඔසවගෙන යන්න පුළුවන්. ඒකක් ඔසවගෙන යනකොට මේ පැත්තෙන් අරහත්ත්වේ කරා යාට දොර ඇරුණොත් ප්‍රඥාව විතරක් ඔසවගෙන යනවා. සද්ධාව මියදින්නේ නැහැ. දැන් අර ටික තියෙනවනේ පෙළට. ඒ ටික තියෙන හැමදාම ප්‍රඥාව විතරක් ඔසවගෙන උඩට යනවා. ඒ ඔසවගෙන ගිහින් යා අවබෝධය කරා ගියොත් ඒ රහතන් වහන්සේට තමයි දිට්ඨප්පත්ති රහතන් වහන්සේ කියන්නේ. දැන් සද්ධාවයි ප්‍රඥාව එක තැනක තියෙනවා. යත් අනුපස්සනා කරන ගමන් සද්ධාවම වඩනවා. බුදු ගුණ වඩ ඒක විදර්ශනාවට ගන්න පාවිච්චි කරනවා. බුද්ධානුස්සතියම වඩනවා. බුදුරජාණන් වහන්සේමයි විපස්සනාවට පාවිච්චි කරන්නේ. ඕක බෑ මේ කාලේ කරන්න. මොකද එයා කැමති වෙන්නේ නැහැ ඕකට. ලංකාවේ බෞද්ධයෝ කැමති වෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ විපස්සනාවට ගන්න. ඉතින් ඇත්තම කතාව. බුදුරජාණන් වහන්සේ අනිත්‍යානුපස්සී විහරණයක් ඇතුළේ විමසන්න කොහොමත් කැමති නැහැ. ලංකාවේ බෞද්ධයෝ හිතන්න කැමති නැහැ. මේ පිරිනුවම් පාපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නේද මගේ මේ සියලු කෘත්‍යයන් කියලා මිනිස්සු සිතුවිල්ල උපද්දවන්න කැමති නැහැ. කඳුළු ගලලා එයා මහ විශාල සංවේගයකට පත් වෙලා අඬන්න පටන් ගන්නවා. එයාගේ සිත දුම්නසකට යනවා. ඉතින් ඒ නිසා මේ පැත්තෙනුත් කරන්න බෑ. ඉතින් මේ පැත්තෙන් අර දෙකම එක තැනක තියලා එක පැත්තක් සද්ධාව විතරක් වඩාගෙන උඩට ගිහින් එතනින් විපස්සනාවට අනුබලයක් ගත්තොත් ඒකට අපි කියනවා සද්ධා විමුක්ත රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේත් මේ කාලේ බිහි වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එහෙනම් ලෝකෙත් බිහි වෙන්න පුළුවන් එකම එක රහතන් වහන්සේ නමයි අද ඉන්නේ. ඒ තමයි කායසක්කී රහතන් වහන්සේ. ඒ කායසක්කී රහතන් වහන්සේ මේ දෙකම එක තැනකට වඩලා මැදින් සමාධියට අදාළ උපකාරය අරගෙන වෙනම එයා ප්‍රඥාවිනුත් එයා විමසා බලලා ඒ විමසා බලපු එකෙන්ම කෑල්ලක් අරගෙන සමාධියට රූපල ගන්න. ඉතින් ඒක තමයි මේ කාලේ හොඳම ක්‍රමය. ඉතින් එතකොට එයා සමාධිය තමයි පාවිච්චි කරන්නේ. එතකොට එයාට මාර්ගසිතට කලින්ම ධානාසිත උපදින්න ඕන. ඒ කායසක්කී රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මාර්ගසිතට කලින් ධානාසිතක් උපදින්න ඕන. ධානාසිතෙන් තොරව මාර්ගසිතක් කවදාවත් උපදින්නේ නැහැ. ඒ නිසා සමාධිය නැතුව රහත් වෙනවා කියනවා නම් ඒක තනිකරම බොරුවක්. සමාධිය නැතුව කවුරු හරි කෙනෙක් කියනවා නම් රහත් වෙන විදිය පෙන්වන්නම් කියලා. ඒක වෙන්න බැරි එකක්. මොකද මේ කාලේ බිහි වෙන්නේ කායසක්කී රහතන් වහන්සේ විතරයි. රහතන් වහන්සේලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ තුන්නමක් ඉන්නවනේ. කායසක්කී රහතන් වහන්සේ, දිට්ඨප්පත්ති රහතන් වහන්සේ, සද්ධා විමුක්ත කියලා තුන් දෙනෙක් ඉන්නවනේ. ඒතර සද්ධා ඉන්ද්‍රිය විතරක් වඩලා සද්ධා විමුක්ත රහතන් වහන්සේ බිහි වෙනවා. හැබැයි මෙතනද ප්‍රඥාවයි සද්ධාවයි දෙක ඔසව ගන්න ඕන කොහොම හරි දෙපැත්තේ. අනුස්සතියයි අනුපස්සනාවයි ධර්මීය ඥානයි අන්වේ ඥානයි විසින් යාව එකම තලයක ගේනවා. එකම තලයකට අරන් එනවා. ඊට පස්සේ යා කරන්න ඕන මේ දෙපැත්තෙම රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන් මේ කාලේ බිහි වෙන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ අද මේ මහ පොළොවේ ඇත්ත කතා කියන්න එපාය. ඒ නිසා ඔයාලා සද්ධාව විතරක් සද්ධාව මත පැලවිලා හිටියට කිසි දෙයක් නැහැ. නෑ දැන් අපි සද්ධාව වැඩන්නේ අපි බුද්ධ පූජා තියන්නේ අපි වත් පිළිවෙත් නෙමෙයි අපි ඕව කරා දැන් කාලයක් දැන් අපි මේ පැත්තයි දිනු කරන්නේ කිව්වොත් වැඩන්නේ ඒක කරලා වැඩන්නේ බුද්ධ පූජාව නවත්තලා මුකුත්ම ඔයාලට කරන්න බෑ එහෙනම් මේ දෙකම එක තැනකට ඔසවල ඔයාලට මැදින් එකක් කරන්න තියෙනවා ඒ තමයි මේ විදිහට බලලා ඔයාලට භාවනාවට වෙනම අවතීර්ණය වෙන්න ඕනේ එතකොට මේ දෙකටම සම්බන්ධව නෙමෙයි භාවනා කරන්නේ මේ දෙකටම අදාළ නැහැ නිකන් එයා හුස්ම දිහා බලන්න පටන් ගන්නවා නිකන් වාඩි වෙලා දෙකටම අදාළ නැහැ අර අනුපස්සනා කරද්දී යා දැක්ක S2 පියාගෙන යා විමසනවා සමහර විට අනේ ඇත්තනේ මම තුන් භව යනවා භව සංකාරණේද හේතුව මේ භව සංස්කාරයන්ට පාදක වුණේ මොකද්ද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නේද මේක නේද මගේ කතාව කියලා බලනවා මේක නෙමෙයි විදර්ශ නිවන් මගට මෙයා මේක කන්නේ නැහැ නිවන් මගට ගන්නෙ මොකද්ද එයා ඒක දැනගෙන වෙනම අමුතු කතාවකට හුස්ම දිහා බලන්න ඇවිල්ලා මේ දෙකටම සම්බන්ධ නැහැ. ඇයි? අලුත් එක්කට යන්න වෙනවා මගපල කරා යනවනම්. මේ සද්ධාවයි ප්‍රඥාව එකම සරල රේඛාවක පිටලා තියෙනවා.
සමාන්තරව පවතිනවා. සද්ධාවට ප්‍රඥාවයි ප්‍රඥාවට සද්ධාවයි සමාන්තරව පවතිනවා. ඒ පවතින ගමන් හුස්ම දිහා හොඳට බලන්න පටන් ගන්නවා. එයා හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හොඳට හිත සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳිලා උත්තර සංසිඳනකම් හුස්ම දිහා වෙන අර සද්ධාවේ කතා වැඩකුත් නැහැ. දැන් ප්‍රඥාවේ කතා වැඩකුත් නැහැ. භාවනාවට එකක්වත් ගන්නෙ නැහැ අපි. භාවනාවට එකක්වත් ගන්නෙ නැහැ. භාවනාවට ගන්නේ දැන් වෙනම අලුත් එකක්. හුස්ම දිහා බලන්න ආරම්භ. ඒතකොට දැන් සද්ධාව වඩපු ප්‍රඥාව වඩපු කෙනාට අලුත් වැඩක් දැන් කරන්න තියෙන්නේ. කොහොම හරි ධානසිත උපද්දවන්න ඕන. එයා හොඳට හුස්ම දිහා බලලා ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා. ඉතින් ඒ සංසිඳීමත් එක්ක යා කොහොම හරි හුස්ම ආස්වාස ප්‍රාස්වාසයේම විමසා ඒකට ආනාපාන සති සංයුක්තේ බැලුවාම එයාටම පුළුවන් වැඩක් කරගන්න. එහෙම බලලා හොඳට විමසලා. ඒ විමසපු සිතකින් යා මොකද කරන්නේ? ඒ විමසා බලපු සිතින් අර සද්ධාවේ ප්‍රඥාවේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔයාලට නිකන් තේරුණා නේද? ධර්මීය ඥානය සහ අන්වේ ඥානෙන් බලපු එක අනේ සංස්කාර රැස් වෙලා අවිද්‍යාවට වෙලා. ඉතින් මේ නිසා මේ තුන් භවය අනුව ප්‍රතිසන්දිය කරා යමින් ඉන්නවා. කොහොම මේක නේ විසිරිච්ච කතාවක්. සංස්කාර කොහෙවත් තියෙනවා. අවිද්‍යාව තවත් තිබිලා පෙර ජීවිතේ තිබිලා. ඉතින් මේ තුන් භවය අනුව යනවල දැන් ඉස්සරහටත් යන්න වෙලා. වගේ නිකන් මේක විසිරිලා අතීතයටත් විසිරිලා අනාගතයටත් විසිරිලා දැනුත් පොඩි කෑලි ටිකක් තියන වගේ පේනවා. ඔන්න ඔය දුර්වල ඥානෙ කඩන එකයි දැන් කරන්න ඕනේ. හොඳට හුස්ම දිහා බලලා ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා බොහොම සමාහිත සිතකින් යා මේ ටික ඔක්කොම එකම තලයක බලනවා. දැන් මේ වෙලාවේ මට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. එහෙනම් මම දැන් තමයි අවිද්‍යාව මත ඉන්නේ. අවිද්‍යාව මත ඉන්නකොට අවිද්‍යාව මතින් එයා සිතින් කයින් වචනින් යමක් රැස් වෙනවා නම් ඒ සියලු දේවල් සසරට අයිති සංකාර දැන් රැස් වෙමින් තියෙනවා. මේ භාවනා කරද්දිත් දැන් රැස් වෙමින් තියෙනවා. දැන් භාවනා කරනවා කියලා මම ආලෝකයට මේ නිවන් දකින්න කියලා ආවට දැනුත් තුන් භවයට අදාළ සංකාරය. ඒතකොට මේ සංස්කාරයන් විසින් අනාගත භවයේම හදනවා නේද? මේ මම දැන් අනාගත භාවනා කරනකොට මේ භවයේ නේද හද ඉන්නේ කියලා අවිද්‍යාවත් අபிසංස්කාරත් භවයත් ඔක්කොම එකම තලයක දකිනවා. මේ මොහොතේ පවතින විදිය දකිනවා. මේ මොහොතේ පවතින විදිය දකිනකොට යාගේ නිවන පිණිස යාගේ ස්ථානීය කේන්ද්‍රත්වයක් එනවා. වික්ෂිප්ත නැහැ. මෙතකොට මෙන්න මේ මට්ටම දකිනකොට මේ මට්ටම දකිද්දී යාට පේනවා අවිද්‍යාවක් දැන් තියෙන්නේ, අபிසංකාරයක් දැන් රැස් වෙන්නේ, තුන් භවයත් මේ මොහොතේ හැදෙන්නේ. මෙන්න මේ මොහොතේ වෙන දෙයක් මිසක් අනාගතයේ වෙච්ච දෙයක්වත් නැහැ. අතීතයේ වෙච්ච දෙයක්වත් නැහැ. අනාගතේ වෙන්න තියෙන දෙයක්වත් නැහැ. අනාගතේ දැන් මැවෙනවා. අනාගතේ දැන් හදනවා. දුන අනාගතේ දැන් හදනවා නම් අනාගතේ වෙන දෙයක් නෙමෙයි. දැන් වෙන දෙයක් තියෙන්නේ. අතීතයේ වෙච්ච දෙයක් නෙමෙයි. දැන් වෙන්නේ. දැන් නේ අවිද්‍යාව. දැන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම මට අදාළ. දැන් තමයි භව සංකාර රැස්වීම. දැන් තමයි තුන් භවයට අනුව භවයේ අනුව යනකමට අදාළ ජවය ශක්තිය දැන් හැදෙන්නේ කියලා එයා දැන් බලනවා. අන්න එහෙම බලනකොට එයාට වර්තමාන විපස්සනාවට ආйти විදියට එයා ස්ථානගත වෙනවා. දැන් වර්තමානයේ විතරයි පේන්නේ. අතීතයක් නැහැ, අනාගතෙත් නැහැ. අනාගත වෙන දෙයක්වත් නැහැ, අතීතේ වෙච්ච දෙයක්වත් නැහැ. දැන් නේ ඔක්කොම වෙලා තියෙන්නේ වගේ එකක් පේනවා. අන්නේම පේනකොට මේ පේන මට්ටම බුද්ධ ශාසනය කොහොමද ලියලා තියෙන්නේ කියලා බලනකොට එයාට නාම රූප පරම්පරාවයි පේන්නේ. අවිද්‍යාව කිව්වත්, අபிසංකාර කිව්වත්, භවය කිව්වත් මේ මොහොතේ නාම රූප ටිකක් මිසක් වෙන මොකක්වත් නැහැ කියලා පේනවා. අන්නේ නාම රූප ටික ඉදිරිපත් කරගෙන තමයි එයා අනුපස්සනා කරන්නේ. ඒ නාම රූප ටික තමයි අනිච්චානුපස්සී විහෙරණින් බලන්න. එතකොට විදර්ශනා පාවිච්චි වෙනවා. එතකොට මාර්ගසිතත් එක්ක මේ ධානසිතත් එක්ක යාට මාර්ගසිත උපදිනවා. දැන් යාට ඵලයටපත් වෙන්නයි තියෙන්නේ. දැන් යා ඵලයටපත් වීමේ සීමාවේ ඉන්නේ. ඉතින් මේ විදියට විමසුවොත් 3 මාසයක් විතර ඔක් කළොත් එයා සංසිඳෙන්න ඕන.